hello guys. ඉස්ස පිස්ස YouTube channel එකට ඔයගොල්ලෝ අද සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ගොඩාක් කාලයකට පස්සේ තමයි මේ වීඩියෝ එකක් දාන්නේ. ඉතින් ඩාම් වෙනවා ඩූම් වෙනවා. ඉතින් අද ඉඳන් මම ඔයගොල්ලන්ට කියනවා දිගටම වීඩියෝ දානවා. අනිවාර්යෙන් වීඩියෝස් දානවා. ඉතින් දිගටම ඉස්ස පිස්සත් එක්ක එකතු වෙලා ඉන්න. වීඩියෝ එක දැම්මේ නැති එකට සමා වෙන්න. ඉතින් අලුත් මයික් එකකුත් ගත්තා. මම දන්නේ නැහැ මේකේ සවුන්ඩ් එක කොහොමද කියලා. ඉතින් මයික් එකේ පොඩි රිවිව් එකක් ඊළඟ වීඩියෝ එකේ රිවිව් කරන ගමන් ඕනි නම් මම පොඩි රිවිව් කෑල්ලක් දෙන්නම් මයික් එකෙත්. ඉතින් මයික් එකේ වර්ගය මොකද්ද ඒ ටිකත් ඕනනම් කියන්න ඊළඟ වීඩියෝ එකේ ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න ඕනි නම්. ඉතින් මම අද ගියේ පාන්දුර චොප්ස්ටික් එකට ගිහලා ගත්තා ඒගොල්ලෝගේ කොම්බෝ මික්ස් රයිස් එකක්. රුපියල් 10 උනේ 3 දෙනෙක්ට කන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඉතින් අපි බලමු 3 දෙනෙක්ට මේක කන්න පුළුවන්ද කියලා. මේ රුපියල් 10 උනේ හොඳේ. ජින්ජර් බියර් එකක් ගෙනාවා. ඉතින් පැත්තකින් තියලා මේක බලමු අපි මොනවාද ඇතුලේ තියෙන්නේ කියලා. සුවඳ නම් තියෙනවා. මයික් එක හොඳයිද දන්නේ නැහැ. බලමුකෝ. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ මේක. මම තියෙන දේවල් ඔයගොල්ලන්ට කියන්න. ඉතින් අනිවාර්යෙන් වීඩියෝ එක ලයික් එකක් දාලා ඉස්සෙල්ලා සබ්ස්ක්‍රයිබ් කරන්න. මොකද ලයික් එකක් දැම්මම තමයි මේ වීඩියෝ එක තවත් කට්ටියට පෙන්නන්නේ. ඉතින් මේකට කියන්නේ කොම්බෝ පැක් එක කියලා රුපියල් 10යි වෙන්නේ. 3 දෙනෙක්ට කන්න පුළුවන්ද කියලා අපි බලමු. බිත්තරයක් දෙනවා මෙන්න මේ වගේ. බිත්තර භාගයක්. වගේම සොසේජස් කරල් පොඩි දෙකක් දෙනවා මේ. ඊපස්සේ චිකන් දෙනවා. චිකන් තමයි මෙතන දාලා තින්නේ. අණ්ඩක් ඒ විදිහට මා ඉස්සොත් දාලා මේ ඉස්සෝ මේ තව චිකන් ඩ්‍රම් ස්ටික් දෙකක් මේ ඩ්‍රම් ස්ටික් දෙකක් චොප් ස්ටික් තියෙනවා චොප්සියක් තියෙනවා චොප්සිය ඉතින් ওই ටික තමයි තියෙන්නේ ඉතින් අපි බලමු මේක රසයිද කියලා මෙතන ස්කාල් දෙක මෙතන ඉස්සෝ ටික මෙතන ඉස්සෝ දීලා තියෙනවා 1යි 2යි 3යි සොසේජස් 2යි ඩ්‍රම් ස්ටික් 2යි චොප්සියයි බිත්තරේ රුපියල් 10කට ඉතින් පාඩුවක් නෑ ලොකු බඩවල තියෙන දෙන්නෙක්ට කන්න පුළුවන් අනිවාර්යෙන් 3 දෙනෙක්ට නම් ඉතින් බලන්න ඕනේ ඉතින් කොච්චර දුන්නත් වැඩක් රහ නැත්තම් ඉතින් අපි රහ බලමු. ඉතින් ඉස්සෙක්ගෙන් කාලා බලමු. මරු චිකන් කෑල්ලක් දාලා සොසේජ් කෑල්ලක් දාලා ඒගොල්ලන්ගේ එග් එකෙන් කෑල්ලක් දාලා මොකක් දාලා කාලා බලමු පටන්. ඒ ඔක්කොම කලවම් කරලා කද්දී නම් සුපිරි. ඔයගොල්ලන්ට තියෙන බත් එක ගැන කිව්වොත් මේක තියෙන්නේ සම්බ කැකුළුද කොහෙද? මෙදින් බත් එක සම්බ කැකුළු තියෙන්නේ. බත් එක නම් එහෙම ටෙම්පරාදු මුකුත් නෑ නිකන් හදලා. කාබ බිත්තරේ තවුලක් නෑ. ඔක්කොම එකට වැටෙද්දි 10යි. අතෝ බත් එක නිකන් බත් එකේ එහෙම රහක් එන්නේ නැහැ. අර ඔක්කොම කලවම් කරලා කද්දි තමයි රහ එන්නේ හොඳේ. මේක රුපියල් 10යි. කොම්බෝ පැක් එක 3කට කන්න පුළුවන් කියලා කියන්නේ අපි බලමු. වරදන්නේ. ඔයාලා ඉස්ස පිස්ස බොරු කියන්නේ නැහැ කියලා. රහ නැත්තම් රහ නැහැ කියනවා. වරදන්නේ.
සාමාන්‍ය බඩවල් 3කට කන්න පුළුවන්. ලොකු බඩවල් 2යි. පොඩි මුං 4 දෙන්න උනක් කන්න පුළුවන්. පොඩි උන්. පොඩ්ඩයිනේ කන්නේ. මෙහෙම තිබ්බම මේක ගොඩක් තියෙනවා. බලමු. ඩ්‍රම් ස්ටික් එක. guys ඔයගොල්ලෝ අනිවාර්යෙන් මයික් එකේ විස්තරේ කොහොමද ගත්තේ කීයද ගත්තේ ඒව ඕනනම් ඔයගොල්ලෝ channel එක පටන් ගන්න ඉන්නවා නම් බජට් එකට ඕන නම් මට කියන්න මම ඒකේ රිවිව් එකක් ගේන්නම් ඊළඟ ෆුඩ් රිවිව් එකත් එක්ක ලොකුවට නෙමෙයි ඒකේ විස්තර ටික මම කියන්නම් උනාට කමෙන්ට් එකක් දාන්න chopstick මේ chopstick කියලාමයි කියවෙන්නේ දෙන්නෙත් නම් සුපිරි මගේ වගේ පොඩි බඩක් තියෙන 3 දෙනෙක්ට පුළුවන් ලොකු බඩවල් තියෙන දෙන්නයි ඉස්සෝ දාලා ඩ්‍රම් ස්ටික් දෙකක් දාලා සෝස් දෙකක් දාලා අවුලක් නැහැ මං කියවර බත් එකේ තමයි පොඩි අවුලක් තියෙන්නේ බත් එක නිකන් හදලා තියෙන්නේ ඔක්කොම කලවම් වෙලා ඉද්දි සුපිරි මේකට චිලි පේස්ට් එකක් තිබ්බනම් කියලා වැඩක් නෑ කතාවෙන් කතාවේ මේකම තිබුණා එකත් බව් guys කියන්න නම් වරදක් නැහැ බොරු කියන්න ඕනේ නැහනේ මම chopstick එකෙන් ඔය ඉස්සෙල්ලා වීඩියෝස් දෙකක්ද තුනක්ද කරලා තියෙනවා ඒ වීඩියෝස් වල සමහර ඒවා මම වැරදි කියලා ඇති ඇත්තටම ඉතින් වැරදි නිසා මේකේ එහෙම අවුලක් නැහැ අනික මම කිව්වෙත් නැහැ මේ වීඩියෝ එක නම් මම කියලා සාමාන්‍ය විදිහට දෙන විදිහට තමයි මටත් හම්බෙලා තියෙන්නේ මං කිව්වේ ඩ්‍රම් ස්ටික් එකක් දායි කියලා දෙකක් දාලා මේ හැමෝටම මේ විදිහට තමයි හම්බෙන්නේ උදේ යාළුවනේ මාළුත් තියෙනවා ඒක මම දැක්කේ මස් වගේනේ මේ මාළු හොඳේ. ඒතර මාළුයි සොසේජස් දෙකයි ඩ්‍රම් ස්ටික් දෙකයි ඉස්ස තුනයි බිත්තරයයි චොප්ස්ටික් එකයි. ඔය ටික දැන් හම්බෙන්නේ මේක චිලි පේස්ට් එකක් වෙන්න නම් සුප්පා. අනිවාර්යෙන් ඉස්සෙල්ලා සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාන්න ඕනේ ඉස්සෙල්ලා කිව්වා වගේ. දිගටම වීඩියෝස් දානවා ඉතින් දන්නවනේ. දැන් ප්ලෑන් කරන් ඉන්නේ ලියාගෙන තියන්නේ කොහෙද යන්න ඕනේ කියලා. දිගටම වීඩියෝස් ටික වැටෙනවා. මේ මයික් එකෙන් පරක් වුණා. ඒකයි ඔක්කොටම උනේ. එහෙනම්
සෝසස් කල්ලක් තියෙනවා. ඉස්සත් තියෙනවා. අයියෝ ගයිස් චිලි පේස්ට් තිබිලා නේ බත් එකට වැහිලා උඩ කාලේ පස්සේ වීඩියෝ එකක් ගන්න ට්‍රක් පැනලා ඉන්න වගේ නේ චිලි පේස්ට් දාලා කාලා බලමු නැත්නම් අසාධාරණයක් කරා වෙනවා දැන් කාලා බලමුකෝ චිලි පේස්ට් හම් දෙනවා හොඳේ වීඩියෝ එක මුලින් භාගයක් බලලා ගියුම් හිතන්නේ දැන් චිලි පේස්ට් නැහැ කියලා ඉවරයි සුපිරියා සුපිරි දෙන්නෙට හොඳට බඩ බැලෙන කන්න පුළුවන් සුපිරි සුපිරි මේ වීඩියෝ එක පාන්දුරේ අර වීඩියෝස් කරන අයලා දෙන්නත් මේක කරන වීඩියෝ එකක් දාලා තිබ්බා. බඩාස්ද මොකද්ද කියන්නේ? මම නම නම් මතක නෑ. මම ඒගොල්ලෝ වීඩියෝස් බලනවා. ඒගොල්ලෝගෙන් දැකලා තමයි මම මේකට ගන්න ගියේ. සුපිරි. වෙන්ද වගේම අපි පූස ටික උඩින් ඇවිල්ලා වහලෙන් ඔයගොල්ලෝ දැන් මේ ටික පේන්නේ නැහැ නේද මම මේ පැත්තෙන් කන්නේ තොරි දැන් මම කන්නේ නැහැ කියලා මම කනවා හොඳේ චිලි පේස්ට් එක දාලා තිබ්බට අර එමෙ චිලි පේස්ට් එක ලොකු රසක් නැහැ අප්පා. එකතු වුණාම ඉතින් ඔක්කොම රසයි. මේ සොසේජස් එක නම් රහයි. ඒක මාරු.
මම එච්චර කාලත් එච්චරක් ඉතුරු වුණා. අද හැදි වෙලා තියෙන්නේ අන්න එහෙමයි ඉස්සපිස්සගේ චොප්ස්ටික් එකේ කොම්බෝ පැක් එකේ රිව් එක. ඉතින් මම ඒකේ වැරදි වගේම හොඳ ඔයගොල්ලන්ට කිව්වා. මට ඒකට දෙන්න පුළුවන් 10න් 7ක්. මොකද ඒකේ බත් එක එහෙම ලොකුවට ෆ්‍රයි කරලා එහෙම ලොකු බත් එකේ රසක් නැහැ. රස එන්නේ අර ඔක්කොම ටික එකතු වුණාට පස්සේ. ඒ නිසා මට 10න් 7ක් දෙන්න පුළුවන් ඒ කොම්බෝ පැක් එකට. ඒකේ වගේම හොඳ ලොකු බඩවල් තියෙන දෙන්නෙට කන්න පුළුවන්. දැන් මං කෑවනේ අරකින් භාගයක් වගේ. ඉතුරු භාගේ තව කෙනෙක්ට කන්න පුළුවන්. පොඩ්ඩක් කන අයට 3 දෙනෙක්ට කන්න පුළුවන්. මොකද ඩ්‍රම් ස්ටික් දෙකක් තිබ්බා, සොසේජස් දෙකක් තිබ්බා, ඉස්සු 3ක් තිබ්බා, බිත්තරයයි, චොප්සි, තව චිලි පේස්ටුයි. එතකොට 3 දෙනෙක්ට කන්න පුළුවන්. ඉතින් මං ඒකට 10න් 7ක් දෙනවා. ඒ වගේම ඉතින් මම ඔයගොල්ලන්ට කියනවා දිගටම මිස් එපිසෝඩ් එක එකතු වෙලා ඉන්න. මොකද දිගටම දැන් වීඩියෝ දානවා. මම ප්ලෑන් එකක් දාගෙන තියෙන්නේ. ගෙටිගේ මට දාන්න බැරි වුණා. ඉතින් ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. එහෙනම් හැමෝටම ජය. මතක ඇතුව මයික් එකේ රිව් එකක් ඕන නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. බයි.